කොහොමද මේකත් කොයික් වීඩිය මම හිතුවා මේ මොකක්ද කරන්න කියලා බැලුවොත් එහෙම ජෙමිනි යස් කරට ජෙමිනි API එක ෆ්‍රී දෙනවා ෆ්‍රී දෙන එකක් තියෙන යාලගේ අපිට යාල ෆ්‍රී API කිය එකක් දෙනවා අපිට එක යස් කරලා යාලගේ API එකට රික්වස් කරලා ජෙමිනි AI එක ඇක්සස් කරන්න පුළුවන් අපිට එක ෆ්‍රී දෙන කොටසට අදාළව මම හිතුවා කොහොමද කරන්න කියලා මේ වීඩියෝගෙන් පෙන්න්නට ඔයාලටත් මේක ගොඩක් උදව්වේ කියල ම හිතන මොකද දැන් සාමන් හිතන්ට ඔයා චට් ඇපිකේෂන්යක් හදනවා කියලා එතකොට මේ ඒ වගේ ඒවට ඒ යස් කරන්න පුලයිට පස්සේ චට් ඇප් එක්ක නික උදාහරණයක් විදිහට හිතන්න නිකන් මේ කවුරුහරි ඔෆ්ලයින් කියලා අපි චැට් කරන කෙනා ඔෆ්ලයින් හැබැයි ඒ ඔෆ්ලයින් ඉන්න කෙනා නිකන් AI ඇසිස්ටන්ට් කෙනෙක් වගේ චැට් ඇප් එක නිකන් උදාහරණයකට ප්ලගින් එකක් වගේ යූස් කරලා තියෙනවනේ නිකන් එයා නැති වෙලාවේ මෙහෙම තමයි මෙයාට රෙස්පොන්ස් කරන්න ඕන කියලා අන්න ඒ වගේ දේවල් වලට අපිට AI යූස් කරන්න පුළුවන් මම මේකෙන් ගෙනාවේ AI එක සරලවම නොඩ් වලට ඒ කියන්නේ REST API යූස් කරලා කොහොමත් ලේසි URL එකට රික්වෙස්ට් කරන්න තියෙන්නේ එයාලගේ පැරාමීටර්ස් එක්ක මේක මම Node.js වලට කොහොමද සෙටප් කරගන්න කියලා දෙනවා මම ඔයාලට කලින් හැදුවා මේක පොඩ්ඩක් වීඩියෝ එක ටෙස්ට් කරගන්න ඕන හින්දා පොඩි ටූල් එකක් එහෙම UI එක එහෙම ලස්සනට නෑ ගණන් ගන්න එපා මම ෆෝන් වලට පෙන්නන්න මෙතන ලයිව් සර්වරින් ඕපන් කරලා හරි මේ දේ ඔයාලට බලා ගන්න පුළුවන් මම නිකන් පොඩි UI එකක් එක්ක Gemini API එක සෙටප් කරලා තියෙන්නේ මෙතන මම එක දැම්ම මම හායි කියලා දාපුවාම Gemini එකෙන් අපිට රෙස්පොන්ස් එකක් කියනවා මෙතන මගේ API එක සෙටප් කරලා තියෙන්නේ මගේ API key එකත් එක්ක එතකොට මගේ account එකට අදාළව තමයි මේක සෙටප් වුනේ කනෙක්ෂන් වල අවුලක් වෙලා තියෙනවා හරි සර්වර් එක ස්ටාර්ට් කරලා ගන්නවා සර්වර් එක ස්ටාර්ට් කරන්න ඕනේ ඉස්සෙල්ලාම Node.js සර්වර් එක දැන් අපිට පුළුවන් මේක වැඩ කරවන්න මම රිෆ්‍රෙෂ් කරලා hi කියලා දාන්න hi කියලා දාපුවාම අපිට බලා ගන්න පුළුවන් hi there how can I help you today කියලා අපිට Gemini එකෙන් තමයි රෙස්පොන්ස් එක එන්නේ ඔයාලට මේක ඉතින් වැඩි දුර විස්තර මම chat කරලා පෙන්නන්න දෙන්නේ මේක ඔයාලම හතර try එකක් දෙන්න ඒක ඔයාලට ආතල්ලක් තියෙයි ඒ කියන්නේ මේක අර මම කියවා වගේ එක එක දේවල් වලට use කරන්න පුළුවන් e-commerce application වලට use කරන්න පුළුවන් ඒ වගේ දේවල් වලට use කරන්න පුළුවන් ඒක නිසා මම ඉස්සෙල්ලාම මේකත් ඕන මම හදපු ෆයිල් එකත් ඔයාලට ඕන නම් GitHub එකට දාලා තියන්න ඔයාලට ඒක use කරන්න පුළුවන් මම ඒක URL එක description එකේ දාලා තියන්න ඒක ඔයාලට ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා හරි එහෙනම් මේ වැඩේ පටන් ගමු ඉස්සෙල්ලාම අපි යන්න ඕනේ Gemini API කියලා නිකන් Google එකේ search කරන්න තියෙන්නේ Gemini API කියලා Google එකේ search කරපුවාම Gemini API ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් Google AI for developers කියලා මේ හෙව්වා තිබ්බේ Gemini එක තමයි හොඳම එකට ෆ්‍රී දෙන. නමුත් ඒ Gemini එකේ නිකන් කැෂ් වෙනවා වගේ තියෙන නේද කැචේ සිස්ටම් එකක් තියෙන මේ මොකද්ද නිකන් සේව් වෙන්නේ අපි දාන මැසේජස් එකම දාපුවාම එකම රෙස්පොන්ස් එක තමයි සාමාන්‍යයෙන් එන්නේ. එහෙම ෆ්‍රී හින්දා වෙන්න පුළුවන් සමහර විට මම මේක වැඩි අර ප්‍රයිසින් එක රීඩ් කරලා බලුවේ නෑ නමුත් ඒගේ ඩොකියුමන්ට් එකෙන් මම කියලා ඒක බලුවා එයාලගේ තියෙනවා ඉමේජ් ජෙනරේට් කරන්න ඒ වගේ දේවල් ගොඩක් දේවල් තියෙනවා මම ට්‍රයි කරලා බලුවා ඔයාලට ඩොකියුමන්ට් එක කියවලා පුළුවන් මේ යූස් කරන්න එයාලා කෝඩ් එකම තියෙනවා ඔයාලට කොපි කරලා දාගන්න විතරයි අපි ඉස්සෙල්ලාම මෙතන Gemini developer API කියන එකට යමු ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් explore models in Google AI Studio කියලා මේකට ගියපුවම අපිට API key එකක් හදාගන්න පුළුවන් අපි ඉස්සෙල්ලාම API key එකක් හදාගමු මොකද API key එක අනිවාර්යයි ඒක
ඔයාගේ කවුන්ට් එකට තියෙන කී එක මේ AI පලටෆෝර්ම් ඇක්සස් කරන්න තියෙන ඉස්සල්ලා මෙතනවාට පේන ඇති get API key කියලගත් තියෙන ඔත්තන API key කියන එක වාට මෙතන create API key දීලා මෙතන ඔයාගේ ගැන්නේ Google Cloud එක Google Cloud project කියන අර Google එකේ දන්නවනේ ඩිවෙලොපර්ස්ලා ඒකේ තියෙන Google අපිට project හදාගෙන project වලින් සියලුම දේවල් අපිට Google එකත් එක්ක කරන දේවල් කරන්න තියෙන්නේ එතකොට ගැන මැප් එකක් ඇක්සස් කරත් ඒ වගේ Gmail එක ඇක්සස් කරත් ඒ වගේ කියන්නේ ඒ වගේ අපිට ප්‍රොජෙක්ට් හදාගන්න තියෙනවා. දැන් මම ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් මෙතන අපි ගාව තියෙන ප්‍රොජෙක්ට් එකෙන් කලින් හදපු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් මෙතන අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඕනනම් මේ Gemini API කියන ප්‍රොජෙක්ට් එකම ආපහු සිලෙක්ට් කරලා මෙතන create API key කියලා දීලා ඔයාලට අලුත් API key එකක් හදන්න පුළුවන්. එතකොට හැදෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකට. මේක ෆ්‍රී හින්ද හොඳයි නැත්තම් සාමාන්‍ය අර ක්‍රෙඩිට් කිය ජාතියක් තියෙනවා සාමාන්‍ය ක්‍රෙඩිට් 300ක් වගේ හම්බෙන්නේ පේඩ් වලට පේඩ් අලුත් account එකක් හදනකොට එතකොට ඒකෙන් තමයි කැපෙන්නේ නමුත් මේක ෆ්‍රී නිසා එහෙම කිසිම මේ පේමන්ට් මොකුත් ඉල්ලන්නේ නැහැ account එක ඔයාලට Google developer account එකක් හදාගන්න තියෙනවා එකක් හදාගෙන මේ project එක හදන්න තියෙනවා හරි මම මෙතන හදලා පෙන්නන්න තව API key එකක් මෙතන මම හදලා තියෙන ප්‍රොජෙක්ට් කලින් හදලා තියෙන ප්‍රොජෙක්ට් Gemini API කියන එක තමයි නැත්තම් මෙතන කලින් තිබ්බ අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හැදෙන ගමන්ම අපිට කෙලින්ම හදන්න ඒ කියන්නේ කෙලින්ම API key එක හදාගන්න දැන් මම මේ Gemini API කියන එක මම හදපු එකක් නෙමෙයි නමුත් ඒක එයාලා හදපු එක නිකන් අර ඔටෝමැටිකලි ප්‍රොජෙක්ට් එකකුත් අලුතෙන් හැදෙන ගමන් මේ එයාලා API key එකත් හදලා දෙනවා මම හිතන්නේ දැන් මේ ඔප්ෂන් එක මට මිස් වෙලා තියෙන කොහෙන් හරි කමන්න මම මෙතන create API key in existing project කියලා දෙන්න මේ ප්‍රොජෙක්ට් එකට API key එකක් හැදින්න දැන් ඔයාලට පේනවා ඇති API key එකක් අපිට පෙන්වන හැදිච්ච API key එක. මේක තමයි මේ අපි app එක use කරන. ඒ කියන්නේ Gemini API එක use කරනකොට අපි දෙන්න ඕන. අපි එහෙනම් VS Code එකේ අලුත් project එකක් හදාගමු. මම මේක Node.js වලින් කරාට මේ අර servers හදාගෙන ඒ වගේ නිකන් Express දාගෙන ඉච්චර දේවල් කරන්න යන්න කෙලින්ම back end එකේම මම ඒවල terminal එකේ run කරලා තමයි පෙන්වන්නේ. මොකද එතකොට ඔයාලට බෝරිං වෙන හින්දා සහ එතකොට නිකන් තව ටිකක් ඇඩ්වාන්ස් වැඩි වෙනවා වගේ. ඒක නිසා මම අලුතින් Gemini කියලා එකක් හදාගන්නවා. Gemini අපිට paid වල Gemini 2.5 access කරන්න පුළුවන් මේ කාල වෙනකොට. ඉස්සරහට ඉතින් 2.5 normal එක ඊට වැඩි එකක් ආවා. ඒක නිසා ඉතින් ඒ කාලෙන් කාලට වෙනස් වෙනවා. මම server.js කියලා එකක් හදන්න ඉස්සරහම අපිට තියෙන්නේ constant එක අපි API key එක දාගන්න. API key එක දාගෙන මේක තමයි අපිට හම්බෙන API key එක. දැන් අපිට තියෙන්නේ මේක document එකේ තියෙනවා. document එකට අපි යන්න නම් back වෙලා අපි යන්න මෙතන තායි search කරලා යන්න ඕනේ. Google AI Studio එකට ආවිල්ලා ඔයාලට get API key කියන තැන ඔයාලට මෙතන API ටික බලා ගන්න පුළුවන් හදපුවා. ඒක නිසා මේ ප්‍රශ්නයක් නෑ. මෙතන මේ පේනවා ඉතින් ඔයාලට plan එක free කියලා තියෙන්නේ. ඒක නිසා ඒක credit card එකෙන් add කරලා තියෙනවා නේ. එහෙම කැපෙන්නේ නැහැ කොහොමද? ඊට පස්සේ මෙතන අර මුලටම ආපුවම Google AI for developers කියන එකට ඇවිල්ලා එතන දැන් අපි ගිය කලින් explore models in Google AI Studio කියන එක මේකට යටට scroll කරපුවම ඔයාලට පෙන්නනවා view Gemini API docs කියලා. අන්න අපි ඒකට තමයි යන්නේ. එතන ඔයාලට පේනවා ඇති overview එකක්. overview එකේ මෙතන අපිට use කරන්න මෙයාලා මේ
කෝඩ් දීලා තියෙන JavaScript තියෙන Python තියෙන Go language එක තියෙන ඊට පස්සේ Reset API මේ Reset API කියන්නේ අපිට මෙයාලා දෙන්නේ JSON output එක කියන්නේ JSON object එකක් තමයි දෙන්නේ එතකොට අපිට මේ URL එකට request එකක් දාන්න තියෙන්නේ API key එකයි මෙයාලා කියන parameters ටිකයි මේ parameters ටික දාපුවම මෙයාලා මේ AI එකට AI එක ඒක process කරලා අපිට response එක event ටික තමයි දෙන්නේ ඒක හැම language එකකටම පොදු දෙයක් නිසා මේක මම කියලා දෙන්න යන්නේ නෑ Node.js කියන්නේ JavaScript වලින් කරන දේ තමයි මම මේ කියන්නේ JavaScript වලින් කරන්න අපි ඉස්සල්ලාම මේ library එක මේකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරලා දාගන්න ඕනේ. එතකොට මෙතන quick start කියලා තියෙනවා. අපි ඒකට යන්න ඕනේ ඉස්සෙල්ලාම quick start කියන එකේ JavaScript කියන එක තෝරගන්න. එතකොට ඔයාලට JavaScript එක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන මේ npm install Google කියලා තියෙනවා. Genai කියලා තියෙනවා. Genai අපි ඒක ඉන්ස්ටෝල් කරගමු. දැන් ටර්මිනල් එක ඕපන් කරලා VS Code එක එන්ටර් දුන්නා. හරි. ඔයාලට පේනවා ඇති ඉන්ස්ටෝල් වුණා ඒක. npm found කියන එක ගහපුවම ඔයාලට පේනවා තියෙන library set එක. මෙතන එයාලගේ libraries Gemini folder එකට ඇවිල්ලා තියෙනවා. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් මම මෙතන දීලා තියෙනවා make your first request කියලා දාලා මෙතනින් ඔයාලට ගියත් මේ AI studio ඒකට තමයි යවෙන්නේ කොහොමද මේ API keys හදන තැන මෙතනත් ඔයාලට දීලා තියෙනවා කෙලින්ම මේ reset API එකක් ඒක use කරන්නත් පුළුවන් ඒ කියන්නේ කලින් තිබ්බ එකම තමයි ඒක copy කරලා paste කරන්න කියන්නේ එහෙම එකක් නෙමෙයි මේක URL එක request type එකට දාලා ඒ කියන්නේ request යන තැනට දාලා request type එක post ඊට පස්සේ content type එක කියන්නේ headers වල තියෙන එකක් මේක ඒ වගේ දේවල් ඊට පස්සේ parameters ටික ඒ විදිහට යවන්න ඕනේ හරියට එවුවොත් ඔයාලට හරි response එකකින් දැන් මම කියන්නේ Node.js නිසා මේක අපි ඉන්ස්ටෝල් කරගත්තා දැන් අපිට තියෙන්නේ මේ කොපියක් දාගෙන මෙතන පේස්ට් කරලා අපිට බලා ගන්න පුළුවන් මේ කෝඩ් එක මෙතන API key එක මෙතන සෙට් කරලා main එක මෙතන call කරලාම තියෙනවා ඒ කියන්නේ මේක අපිට තියෙන්නේ node කියලා type කරලා server.js කියලා ගහපුවම මේක request එක process කරනවා අපි hello කියලා මෙතන type කරලා මෙතන content කියලා තියෙන අපි යවන්න ඕනේ response එක මෙහාට ඊට පස්සේ model එක අපිට බලන්න model එකක් තෝරන්න. ඒ කියන්නේ ඔයා pro version එක use කරනවා නම් මෙතන model එක 2. කීයක් හරි ඒ කියන්නේ pro version එකට දෙන එකක් ඔයාලට use කරන්න පුළුවන්. දැන් අපි නිකන් original يعني Gemini client interface එකට ගියොත් එහෙම කියන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න දෙන්නේ අපිට ඒකට ගියොත් මේ වෙනකොට තියෙන්නේ Gemini එකේ version ටික මේ ටික තමයි Gemini එකේ advanced කියලා එකක් තියෙනවා ඕක එහෙනම් powerful එකක් එහෙම තමයි මේ කියන්නේ මම use කරලා නැහැ paid එක ඊට පස්සේ 2.0 flash එක තමයි දැන් අපි use කරන්නේ ඊට පස්සේ flash 2.05 flash preview version එක තියෙනවා ඒක preview එක ඒ වගේ තමයි කියන්නේ අපිට මේක use කරන්න තමයි කියන්නේ සාමාන්‍යයෙන් අපිට එන Google එකේ account එක හදපු ගමන්ම වගේ එහෙම කොහොම හරි Gemini අලුතෙන්ම use කරනකොට මේක තමයි මට මතක හැටියට හම්බෙන්නේ. හරි එහෙනම් අපි නිකන් hello Gemini කියලා use කරලා බලමු. hello Gemini කියලා content එක අපි දාමු. දැන් node කියලා type කරලා JS server.js කියලා දාලා අපි enter දෙමු. දැන් මෙතන මේ model එකෙන් තමයි මෙයා response කරන්නේ. ඊට පස්සේ මෙතන print කරනවා response එක. හරි ඔයාලට පේනවා මෙතන hello how can I help you today කියලා ඔයාලට එනවා. අපහු අපි මේක run කරුවොත්
ඒකම තමයින්නේ ඒ කියන්නේ රෙස්පොන්ස් ඔප්ටිමයිස් කරන්නට මන්ද ඒකම තොකොමත් කිසි වෙනදක් නෑ නමුත් කොම ජෙමිනි APIකට තම රෙක්වෙස්ට් කරනවාට පේජ් එකක් යස් කළ බන්න සමහරට මීටඩිය වෙනස් විදිහට චැට් කරන්න පුළුවන් ෆ්‍රී යස් කරන ද වෙන්ඩෝන මහිතන්න ෆ්‍රී යස් කරනකොට ලිමිටේෂන්ස් තම ඉඩ බලු Gemini API මෙදින් ඔයාලට බලාගන්න පුළුවන් ෆ්‍රී යූස් කරනකොට මෙදින ලිමිටේෂන් ටික RPM කියන්නේ රික්වෙස්ට් per minute විනාඩියකට උඩරිම රික්වෙස්ට් 15 යවන්න පුළුවන් tokens per minute කියලා එකක් තියෙනවා ඊට පස්සේ රික්වෙස්ට් per day කියලා තියෙනවා ඒ කියන්නේ දවසකට රික්වෙස්ට් ගන්න ඒ වගේ දේවල් මෙතන තියෙනවා ඔයාලට ඒ 2.0 එකේ කියන්නේ ඒ කියන්නේ ෆ්‍රී version එකනේ ඒක යස් කරන්න දෙන්න මේ ටික තම එතකොට ඒ ටික තම මේ වීඩියෝ එක මහිතන වලට ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මේක වලට යස් කරන්න පුළුවන් ඒවා හදන ඇප් එකකට වගේ නිකන් අර ක්ලයන්ට් කෙනෙක් වගේ මොකක් හරි වෙබ්සයිට් අපිට වෙබ්සයිට් එකක් කියලා ඒක යස් කරන්න આવොත් එයාව වෙයිට් කරන්න කියන වෙබ්සයිට් එක හෝල්ඩ් කරලා තියාගන්න මේ වගේ ටිප්ස් යූස් කරන්න පුළුවන් ආටේ කියන්නේ ජෙමිනි එකට එක ඒ කියන්නේ AI ඇසිස්ටන්ට් කෙනෙක් දාපුවම මෙයාට පුළුවන් ඒත් එක chat කරන්න විස්තර දැනගන්න. එතකොට අර බොට් කෙනෙක් chat කරන වැඩිය තව ටිකක් අර next level සහ මිනිස්සෙක්ට ඒක තේරුණානේ කියන්නේ මිනිස්සයාටම සම්බන්ධ වෙලා AI එක්කට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆීලිංග්ස් බෙදා ගන්නවා වගේ තමයි. එතකොට මේ වගේ මේක වීඩියෝ එකකින් අරමුණුනේ එච්චරයි මේක අඩුපාඩු දෙනවා වල කියන්න මොකද මේ බෑග්ග්‍රවුන්ඩ් එක නැහි තැන් දෙනවා නිකන් මේ ගෙදර ඉන්නකම වීඩියෝ එක කරේ එච්චර තමයි වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න දැන් ඉතින් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවන්ට බාන්න ෂෙයා කරන්න එහෙනම් මං ගියා